යාළුවනේ දැන් දින දෙකකට තුනකට උඩදී රටේ රාජ්‍ය නායකයෙකුගේ සංවේදී කතාවක් ඇහුණා මට. ඒ මොකද්ද දන්නවද? මේ ස්වභාවික විපතෙන් අවතන් වූ ජනතාව වෙනුවෙන් 25000ක් දෙන්න තීරණය කරලා තියෙනකොට නුවර සංවර්ධන කමිටුවට ගිහිල්ලා එතකොට 25000ක් දෙන්න රාජ්‍ය නිලධාරීන් කතා කරනකොට රටේ ජනාධිපතිවරයා 25000යි 50000යි එකතු කරලා 75000ක්ම දෙමු ඒ රටේ පුරවැසියෝනේ කියලා කිව්වා. ඇත්තටම සංවේදී. මෙහෙම රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නවා කියලා දැනිච්චහම ඒ නිසා පණමෙන් රැක ගන්න ඕනේ. පණමෙන් අපිට අවුරුදු 2029 ඔය එන්න හදන පුතානෝලට ඔය සාටක දාගත්තු අයට නැතුව ඔය තවත් ක්ලාස් කරන අයත් එන්න හදනවා ලොකු ලොකුවට. හැබැයි මේ වටිනා සම්පතක්, මේ සම්පත රටේ වටිනාකම දන්න සම්පතක්. ඒ නිසා අපි රැක ගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරන්න ඕනේ. මොකද රටේ මහ ජනතාව රැක ගන්න තමයි මේ වෙලාවේ එතුමාගේ උත්සාහය. ඒ නිසා මහ ජනතාව විදියට අපි එතුමා රැක ගන්න ඕනේ. ඒ නිසා ඒ වෙනුවෙන් හඬක් නගමු. ඒ වෙනුවෙන් කතා කරමු. අපිට පුළුවන් විදියට අපි එකතු වෙමු. ජය වේවා.